අද ලෝකයේ වඩාත් බලවත්ම ආයුධ වලින් එකක් ලෙස සැලකෙන්නේ පරමාණු බෝම්බ. නමුත් මේක වැඩ කරන්නේ කොහොමද? ඒ සඳහා ගොඩක් අයට පොඩි අයිඩියා එකක් තිබ්බට ඒකට සංකීර්ණව මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. අපි විද්‍යාත්මකව බැලුවොත් මේ ලෝකයේ තියෙන හැම ද්‍රව්‍යයක්ම වාගේ වාතයේ තියෙන ෆෝන් එකේ ඉඳගෙන අපිට ඇහැට පේන්නේ නැති කිරණයක් දක්වාම දේවල් හැදිලා තියෙන්නේ ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන කියන උප පරමාණුක අංශු වලින්. මේවා අතරේ න්‍යෂ්ටිය තමයි විශාලම ශක්තියක් ගබඩා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වටේ කැරකෙනවා, මැද ප්‍රෝටෝන හා නියුට්‍රෝන තියෙනවා. මේක පොඩි අය පවා දන්න කතාවක්. හරි, දැන් තමයි හොඳම කොටසට එන්නේ. පරමාණුක විභජනය. පරමාණු බෝම්බයක් වැඩ කරන්නේ පරමාණුක විභජනය වෙලා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ආවර්තිතාවකුවේ පිටිපස්සෙන් පරමාණු වල න්‍යෂ්ටියේ පරමාණු ගොඩක් තියෙනවා. ඒ වගේකට අපි නියුට්‍රෝනයකින් පහර දෙනවා. එතකොට පරමාණු ඇතුලේ තියෙන ස්ථායීතාවය, සමතුලිතතාවය ඒගොල්ලෝ ලස්සන්ට ඇතුලේ හිටියා කැඩලා බිඳලා යනවා. හැම දෙයකටම කවුරු හරි එක්කෙනෙක් පිටස්තරෙන් ආවහම ඒක කැඩලා බිඳලා යනවා. ඒ වගේ ඒගොල්ලෝගේ සමතුලිතතාවය බිඳිලා ඒක කැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ න්‍යෂ්ටිය තවදුරටත් කැඩලා ගියහම ඒ පරමාණුව කුඩා පරමාණු දෙකක් බවට පත් වෙනවා. අනේ මොහොතේ මම කිව්වනේ න්‍යෂ්ටිය තුර තමයි මේක විශාලම ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ කියලා. මේ මොහොතේ විශාලම ශක්තියෙන් කොටසක් ශක්තියක් විදිහට පිටත් වෙනවා. අනිත් ඒවා න්‍යෂ්ටි දෙක අතර බෙදෙලා යනවා. ඒ පරමාණු තිබ්බ තවත් නියුට්‍රෝන කීපයක් අධික ශක්තිය වලින් පිටවීමට පටන් ගන්නවා. ඉතින් කලින් දැකපු දේම මේකෙත් වෙන්න පටන් ගන්නවා. එතකොට ඔක තාම ප්‍රතික්‍රියා එකක් විදිහට ඉදිරියට සිදු වීගෙන යනවා. ඒ නිසා මේ ඔබ ප්‍රබලම ආයුධ විදියට ලෝකෙ පිළිගන්නේ. මුලින්ම එක නියුට්‍රෝනයයි, දෙවෙනි අදියරේදී නියුට්‍රෝන 7ක් හෝ 5ක්, තුන්වෙනි අදියරේදී 10ක් 20ක් විතර මේ විදිහට නියුට්‍රෝන වාට් 4 8 එක ෂණයකින් පැතිරීමට පටන් ගන්නවා. මිනිසෙක්ට හිතන්න තියා ඒ පිල්ලම් ගහන වේගකින් මේ දේ සේරම සිද්ධ වෙලා එතන ගින්නක් බවට පත් වෙන්න පටන් ගන්නවා. අපි මේක දැනගෙන හිටියට මේක යුද්ධයට විතරක් පාවිච්චි වෙනවා කියලා මේක විදුලි බලය නිෂ්පාදනය වෙන්නත් පාවිච්චි වෙනවා. එයි පරමාණුක බලාගාර වලගේ දේවල් වලට පාවිච්චි වෙනවා. තව වෛද්‍ය විද්‍යාවටත් පාවිච්චි වෙනවා. විද්‍යාත්මක පරීක්ෂණ වලටත් පාවිච්චි වෙනවා. මේක ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරොත් මනුෂ්‍ය සංහතියටම තමත් වටිනා බලශක්තියක් වෙන්න පුළුවන්. ඒත් වැරදි විදියට පාවිච්චි කරොත් අපිට මතකයි ජපානයට වෙච්ච දේ